පසුගියදා LG අබාන්ස් නවතම සන්නාම තානාපති ලෙසින් පැතුම් නිස්සංකව සම්බන්ධ කරගෙනුණු අතර එහිදී පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ලෝක කුසලානය සඳහා පැතුම් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම ගැන විමසා සිටියා. එහිදී පැතුම් පවසා සිටියේ ඇත්තටම ලෝක කුසලානය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තරඟාවලිය ලංකාවේ තියෙන නිසා ඒක අපිට ගොඩක් වාසිසහගතයි. ඉතින් අවසන් මහා තරඟයට එන එක තමයි අපේ අවසන් බලාපොරොත්තුව. පර්සනලි මගෙත් ගෝල්ස් කිහිපයක්ම තියෙනවා. ඒ වගේම ලෝක කුසලානයට කලින් පාකිස්තානය හා එංගලන්තයත් සමගින් අපට තරඟාවලි දෙකක්ම තියෙනවා. ඉතින් මේ තරඟාවලි දෙක හොඳට කරොත් මම හිතනවා අපිට ඒක ලොකු උදව්වක් වෙයි ලෝක කුසලාන තරඟාවලියට කොන්ෆිඩන්ස් පිට යන්න. ඒ වගේම තවදුරටත් මාධ්‍යවේදීන් විමසා සිටියේ පසුගිය IL T20 තරඟාවලියේ ඔබ හොඳින් දක්ෂතා අතර පසු වුණා. ඒ වගේම අපි දැක්කා ඔබ අලුත් පහරවල් කිහිපයක්ම සෙල්ලම් කරනවා. ඊට පිළිතුරු දුන් පැතුම් කියා සිටියේ ඔව් ඇත්තටම මම මුලින්ම කළේ මගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න එක. ඒ වගේම මම පසුගිය කාලේ අලුත් පහරවල් කිහිපයක්ම පුරුදු වුණා. මම මේ පහරවල් ප්‍රැක්ටිස් තරඟවලදී ඩොමෙස්ටික් මැච් වලදී අත්හදා බැලුවා. ඉතින් මේ පහරවල් ඊට පසුව ආපු IL T20 තරඟාවලියේදී මම ක්‍රීඩා කරලා බැලුවා. ඉතින් ඒක සාර්ථක වුණා යනුයි. ඉතින් එළඹෙන ලෝක කුසලානයේදී පැතුම් ඇතුළු අපේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට හොඳින් දක්ෂතා අතරට ඇවිත් තවත් ලෝක කුසලානයක් ලක්මාතාවට ගෙන ඒමට ක්‍රිකට්ජනි අපි සුබ පතනවා. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් තොරතුරු ඔයා ළඟටම ගෙන්න ගන්න ක්‍රිකට්ජනි අපේ YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.